අද මම මගේ මුළු ජීවිත කාලෙටම ඔයාට නොකිය ගමනක් ගියා තේනවල. ඒ වැඩිෂෙල්ට නොහම්බෙන්න. මේ ගෙදරට මේ තරම් ලක්ෂ ගණන් වලින් වියදම් කරනවා මොකද තේනවල මේ ගෙදරට කරලා තියෙන වැරද්ද? වැරද්දක් වුණා අපර්ණා. ඒත් ඒ වරද හින්දා ඔයාටවත් මගේ දරුවෝ දෙන්නටත් අපමණ රේණුක තරම්වත් බලපෑමක් වුණේ නැහැ. එහෙම බලපෑමක් නොවුන නම් මමයි මගේ දරුවෝ දෙන්න අද මේ තත්ත්වයට පත් වෙනවද තේනවද? අම්මා කෑනෝ ගහ ඉන්නකෝ. එච්චර කාලයක් අපි නොදැනුවත්ව අපේ නේ වියපෑදෙන් කරේ මහත්තයද? මහත්තයා එහෙම කළේ මොකටද කියවන්නේ? මම ඒ හැමදේම කළේ ගගන වෙනුවෙන්. ඔය අනුව සම්මෙන් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරා කියලා ප්‍රියංගා මට කෝල් කරද්දී මං හිටියේ රංජන්ගේ බර්ත්ඩේ පාටි එකේ. ඔය ප්‍රියංගා කියන්නේ අනේ මට අතෝද කියපු කිසි දෙයක් ඇහුන්නේ නැහැ මේ අපේ මේ බිනාලා පිස්සු කරනවානේ. අපරණට අමාරු වෙලා සවුත් වෙස්ට් එකට ඇඩ්මිට් කරලා තේනවල. ඔය ඉක්මනට එනවද? අනේ ප්ලීස් ප්‍රියංගා. ඔය අපර්ණ ගාම ඉන්න. මං ඉක්මනට එනවා. ඕකේ. බෙනා. මේ ඉක්මනට වරින්. උතර උන්ට කියන්න එපා. ඔව්. අපර්ණට අමාරුලා මේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා. ඉක්මනට වරින්. උතර උන්ට කියන්න එපා. වරින් ඉක්මනට වරින්. ඒ කෝල් එකේ වෙලාවේ මම හිටියේ තනියම වාහනයක් කෙලවන් එන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි. ඒත් මගේ අවාසනාවට මට ඒකේ වෙලාවේ තේරුනේ නැහැ. පොඩ්ඩක් හිමින් යන්කෝනේ. නැත්තම් ඒ අපර්ණට දරුවෝ හම්බ වෙන වෙලාවේ අපිට මේ පොලිස් කූඩුවේ ළඟින්න වෙන්නේ. ඔබ දන්නවනේ කරටි කැඩෙන්න ගහලා ඉතත් මගේ ඩ්‍රයිවිං ෂුවර් කෝකටත් සල්මල්ලු වෙන පැත්තෙන් යන්. නැත්තම් කරුමෙට හරි ඉස්සරහා පොලිස් පෝස්ට් එකේ නතර කරොත් සුන්නියනේ. ඒක ඇත්ත තමයි. කවුද ගෑණියෙක් පාර බයිනවනේ? දෙයනේ. අර දරුවෙක් කම්බරේනේ ගෑණියෙක් නේද? මං කිව්වා එමින් යන් කියලා. දැන් ඉතින් ජීවිත දෙකකට වග කියන්න ඕනේ නේද? එපා. මං කිව්වනේ ඔබට එමින් යන් කියලා. දැන් ඉතින් බලපන් ජීවිත දෙකකට වග කියන්න එපයි.
මේක අහප්පා. මේ ඔය එන වාහනේ මේ ගෑණිගේ වගතුක බලාගනි. අපි මෙතනින් මාරු වෙමු. මේ ආප්පා උඹට තේරෙන්නේ නැද්ද මං කියන එක? උඹේ ගෑණි දරුවෙක් හම්බෙන්නේ අමාරුවෙන්. අපි මෙතන හිටියොත් නොකල වරදකට අපි අහු වෙනවා. යමං. මම මේ කරගත්ත අපරාධේ. මහත්තයා මොකක් හරි ඇක්සිඩන්ට් එකක් අදලා අර එනවාද මොකක් අප්පලා තව පැනලක් යනවා අපි මිනිස්සු නිවිත්තේ ඔන්න අපි ওই මිනිස්සු ඉස්පිරිතාලට දාගෙන යනවා ඔයාගේ තත්ත්වය කොහොමද දන්නේ නැහනේ මහත්තයා ඒ කියලා මේක මගහරින්න බෑනේ වික්ටර් දෙයි හාමුදුරුවනේ සඳා ඒ සිද්ධියෙන් මගේ දරුවල නික්කුණා මහත්තයෝ. මං 3 අවුරුද්දක් හිටියේ රෝද පුටුවේ. සමාව ඉල්ලලා ගගනගේ ජීවිතේ බාර ගන්නවා ඇරෙන්න. මට කරන්න වෙන දෙයක් ඉතුරුලා තියෙනවා. ඔයාලගේ මොහොතකට හරි සැක කළාට මට සමාව වෙන්න සදා. දැන් මටයි දේනුවරටයි දරුවෝ දෙන්නෙක් නෙමෙයි. 4 දෙනෙක්. අනිතරම වියදම් වුණත් මොන රටක ගෙනියන්න වුණත් මම කොහොම හරි ගගනව සනීප කරනවා. දේනුවර වෙනුවෙන් මම තියාව සනීප කරනවා. අපේ මහත්තයා තාම කම්පා වෙන්න ඕනේ නැහැ මහත්තයා. ජීවිතේ එක තැනකදී වැරදුනාට මොකද? මහත්තයාට හෘද සාක්ෂි කියලා දෙයක් තිබුණා. මේ විදියට මේවා විසඳින්නේ ඒකයි. කොහමද නිරේෂ්? එදින ඉන්නවා. හෝල් එකට මං හිතන්නේ. කවුද මෑන්ස් කෙනෙක් කතා කරලා ඔබ හම්බෙන්න ඕන කුරුළු වෙනට එන්න කිව්වේ? කවුද? නමක් නම් කිව්වේ නෑ. සමහර විට සයිඩු බඳින්න ඉන්න එක වෙන්නේ නැති. ඒක වෙන්න බෑ. සයිඩු ගැන කතා කරගන්න තියෙනවා කියලා තමයි එන්න කිව්වේ. එයා ඇරෙන්න වෙන කෙනෙක්ට එහෙම කෝල් එකක් දෙන්න ඕන කමක් නැහැනේ. යම්බලන්. ඉන්න මාත් එන්න. නිරේෂ් ඉන්නවනේ අම්මා. අම්මා එනකේ තීරමක් නැහැ. ඉතින් ආන්ටි තාපුවා. තවත් මේවා හංගන්න දෙයක් නැහැ නේ බං.